කරන්න ඕන කාරණේ. එසේ නැත්නම් මේ සිද්ධ වෙන්නේ අර වර්තමානයේ පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතරංගුරන් ඉන්නවා වගේ මේ සිද්ධ දාමේ කුමන්ත්‍රණකරුවන් වශයෙන් රස විමර්ශන කොට්ටාශයත් එහි පාර්ශ්වයන්ද කියන එකයි තියෙන කාරණේ. පාර්ශ්වයක් වුණාද කියන එකයි. මොකද ඔවුන් විමර්ශනයක් කළා තමුන්ගේ ආයතනයේ රාජකාරී ඉෂ්ට ගන්න නැහැ සර්. මාර්තු 12 උපදෙස් දුන්නා නම් ICCPR යටතේ වහාම අත්අඩංගුවට ගන්න කියලා. අද වන විට සහරාන් ඉන්නේ බන්ධනාගාරේ. මේ රටේ සමහර විට අර බෝම්බෙන් මිය ගිය ජනතාවම තාම ජීවත් වෙනවා. මේක තමයි බරපතලම ප්‍රශ්නය අපිට තියෙන අවසානය අහන්න. අවාසනාවන්ත තත්ත්වය අද අපේ දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාව මේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දුන්නා නම් සහරාන්ව තරංගුවට ගන්න කියලා අද වෙනකොට බෝම්බේ පුපුරලා නැහැ. අපි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. මක් නිසාදයක් මේ සහරාන් කියන ත්‍රස්තවාදියාට විරුද්ධව 2017 ජූනි මාසේ විවෘත වරෙන් පළවෙනි විවෘත වරෙන්තුව නිකුත් කරනු ලබනවා මඩකලුප මහේස්ත්‍රාතුමා විසින්. කොළඹ මහේස්ත්‍රාතුමා විසින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය මගින් කරන ලැබූ ඒ බී වාර්තාව ප්‍රකාරව දෙවැනි වරන්තුව නිකුත් කරනවා. ආසන්න වශයෙන් අවුරුදු දෙකක කාලයක් මේ සහරාන්ට විරුද්ධව ඕපන් වරන්ස් දෙකක් තිබිලා තියෙනවා. අවාසනාවන්ත for some reason සහරාන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. දැක්කද? දැන් මේ 2017 ඉඳන් මේ නීතිපති දෙපාර්තමේන්තුව මේක දැනගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ දිලීප පීරිස්ලා ඇතුළු පිරිස දැනගෙන ඉඳලා තියෙනවා මෙහෙම සංවිධානයක් තියෙනවා කියලා. එතකොට ත්‍රස්ත වර්ධන ඒකකයේ කියනවා දිලීප පීරිස්ලාට ඇයි ඔයාලා සහරන්න අත්අඩංගුවට ගන්න නියෝගයක් ඉදිරිපත් කරේ නැති කියලා. දැන් දිලීප පීරිස්ලා කියනවා එහෙම කොහොමද අපි අත්අඩංගුවට ගන්න අපිට මේකෙන් කරන්න බෑ. ඔයාලා තමයි අත්අඩංගුවට ගන්න ඕනේ. ඔයාලා ගන්න තිබ්බනේ කියලා. දැන් මම අහන්නේ කො මෙතන සලේ කියලා කෙනෙක් කො මෙතන හමුදාව කියලා කෙනෙක් 2017 ඉඳන්ම මේ නීතිපති දෙපාර්තමේන්තුව මේ දිලීප පීරිස්ලා මේව දන්නවනම් කො එහෙම එකක් කිසිම සඳහනක් මෙතන වෙන්නේ නැහනේ. දැන් මොකද්ද මේ අලුතෙන් ඇවිල්ලා තියෙන දේ 2017 දැන් එක තැනක දැක්ක දිලීප පීරිස් කියනවා බෝම්බ පිපිරිච්ච දවසේ මට හිතුණා අපි මීට වඩා පොලිස්පතිතුමාව හිර කරා නම් මේක පිපිරෙන්නේ නැහනේ කියලා. මේ බලන්නකෝ කැලේ මේ බෝම්බ ගිය දවසේ මට මතක් වුණා අපිට මේකට මිටටි දෙයක් කරන් තිබ්බ නේද කියලා. දැක්කද? එයාම පිළිගන්නවා එයාලගෙන් අඩුපාඩුවක් වුණා කියලා. එතකොට 2017 ඉඳන්ම මෙහෙම කුමන්ත්‍රණයක් තියෙනවා මෙහෙම සංවිධානයක් තියෙනවා මේ ඔක්කොම දැන මෙයාලා දැන් අලුත් නාට්‍යයක් කරනවා මෙන්න මේ හමුදාව තමා දන්නේ සලේ මෙච්චර සල්ලි දුන්නා අර එහෙම දුන්නා මෙහෙම දුන්නා කිසිම මේ එකක් නැතුව අර channel පෝ එකේ අර කොහෙවත් ඉන්න හැංගිලා ඉන්න ස්ත්‍රී දූෂකයෙක් කියන කතා අරගෙන අද අපේ හමුදාවට නිගරු කරනවා නිග්‍රහ කරනවා මේ බෝම්බ පුරන්න ක්‍රියාත්මක කළේ මේ හමුදාව කියලා කියනවා. මේවට නම් මහා කියන්නේ අර සහ ගහනවා. මේවට සහ ගහනවා මොකද මේ රටේ ඔහොමනම් මේ ওই විදිහට මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා බලන්න මේ පැහැදිලිව මේ 2019 අගෝස්තු 1 වෙනිදා මේ විශේෂ කොමිසමට මේ ගිහිලා සාක්ෂි දෙන්නේ. මේවා දැන් කිසි දෙයක් දන්නේ නැතුව කිසිම අන්තවාදයක් නැතුව මෙයාලා A to Z දැනගෙන ඉඳපු එකක් දැන් කියනවා වෙනම කතාවක්. ඔයාලාම තේරුම් ගන්න කාගේ දේශපාලන වුවමනාවට කාගේ විදිහටද මේ නැට වෙන්නේ කියලා.